මම ඕගොල්ලන්ගෙන් අහන්නම් පොඩි ප්‍රශ්නයක්. ප්‍රශ්නය තමයි මම අහන්නේ මෙන්න මේකයි. ඕගොල්ලන්ගේ දැන් O level ලියන වයස වෙද්දී සාමාන්‍යයෙන් වයස අවුරුදු 16ක් වගේනේ. එතකොට මේ අවුරුදු 16ම පුතේ ඕගොල්ලන්ගේ ගෙවල් වලින් තමයි. ඒ කියන්නේ අම්මගෙන් තාත්තගෙන් තමයි යපුනේ. නේද? කියන්නේ සියලු වියදම් දැරුවේ දෙමව්පියෝනේ. එතකොට මම අහන්නේ ඕගොල්ලන්ගෙන් මෙන්න මේ පොඩි චූටි ප්‍රශ්නයක් අහන්න. දැන් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ නිකමට හරි හිතලා බැලුවද ඕගොල්ලෝ අම්මලා සහ තාත්තා ඔයා වෙනුවෙන් සාමාන්‍යයෙන් කොපමණ වගේ මුදලක් මේ වෙනකොට වියදම් කරලා ඇතිද කියලා. මම හිතනවා කවුරුත් එක්ක හිතලා නැතුව ඇති කියලා. සාමාන්‍ය ළමයි නිකමට දැන් හිතලා බලන්න කෝටි ගාණක් ඇති. ඇයි ඉස්කෝලද අරහෙද මෙහෙද ළමයි ඇඳුම් පැළඳුම් කෑම බීම ඔක්කොම සියලු දේම ගත්තාම ඔයගොල්ලෝ සෙල්ලම් බඩු පොඩි කාලේ ඔක්කොම ගත්තාම ලෙඩ දුක් වලට ඔක්කොම ගත්තාම කෝටි ගාණක් ඇති. එතකොට ළමයි නිකමට හරි ඕගොල්ලෝ හිතලා බැලුවොත් දැන් ඕගොල්ලෝ ඇත්ත වශයෙන්ම අපි එක බැලුවොත් දැන් දෙමව්පිය වුණත් පුතේ ණයයිනේ අපි. ඒතර ණයක්නේ වෙලා තියෙන්නේ. මේ ණය ළමයි ගෙවන්න විදිහක් ඕගොල්ලෝ කල්පනා කරලා බැලුවද? ඒ කියන්නේ මේ ණය අපිට ගෙවන්න පුළුවන්ද කියලා ඕගොල්ලෝ හිතුවද? ඇත්තටම නැත්තවට මේ ණය ගෙවන්න පුළුවන්ද? ළමයි. දැන් අපි වෙන පුද්ගලයෙක්ගෙන් ණයට ගත්තොත් නම් අපි පුතේක මුදලක් විදිහට ආයි ගෙවන්න. කවදාවත් හැබැයි ඕගොල්ලන්ගේ අම්මයි තාත්තලායි ඉල්ලන්නේ නැහනේ අපි මේ පොතේ ලියාගෙන ඉඳලා ඔයාට අවුරුදු 25ක් ගිහිල්ලා ඔයා රස්සාවක් කරන කාලෙක අපි උඹට මෙච්චර වියදම් කරලා තියෙනවා. අපිට මේක දීපන් කියලා කියන්නේ නැහැ නේද? එහෙම කියන්නේ නැහැ කවදාවත්. හරි. එහෙනම් ළමයි මං කියන්නම් ඕගොල්ලන්ට මේ ඕගොල්ලන්ගේ මේ ණය තරමක් දුරට හරි මං කියන්නේ සම්පූර්ණයෙන් ගෙවන්න පුළුවන් කියලා. තරමක් දුරට හරි පුතේ මේක ගෙවන්න. නැත්තම් මේකට ළමයි අපි කියනවා මේකට ළඟින් හරියන්න. නැත්තම් මේකට පොඩ්ඩක් මේක කැපිලා යන්න. හරි දෙයක් කියන්නම් මම ඔයගොල්ලන්ට කරන්න පුළුවන් දෙයක්. ඒ තමයි ළමයි ඕගොල්ලන්ගේ අම්මවයි තාත්තවයි සතුටු කරන එක. ඒකට සතුටු කරන්න පුළුවන් එක එක විදි තියෙනවා. දැන් ඔයාට තාම අවුරුදු 16. හරිද? අවුරුදු 16 ඔයා කොහොමද සතුටු කරවන්නේ? අවුරුදු 16 ඔයාට පුළුවන් පුතේ. දැන් ඔයාට එනවනේ ඉස්සරහට විභාගයක්. O level 20 21 O level ඕගොල්ලෝ කණ්ඩායම්. හරිද? ඔයාට පුළුවන් ළමයි ඔයාගේ දැන් ওই විභාගයේ පුතේ ඔයාට පුළුවන් ඒ අකුරු කීයක් ගන්නද? 9ක් ගන්න පුළුවන්. ඒ අකුරු 9ක් කරන් ළමයි අන්න ඒ සතුට දෙන්න පුළුවන් ඔයාගේ අම්මටයි තාත්තටයි. ඒක ළමයි කියලා නිම කරන්න බැරි දෙයක්. හරිද? කියලා නිම කරන්න බෑ. ඔයා ඕන්නම් බලන්න මම මේ කියන දේ කරලා පුතේ ලබන අවුරුද්දේ ප්‍රතිඵලාවට පස්සේ ඔයාට තේරෙයි මම මේ කියපු කතාව ඇත්තක්ද බොරුවක්ද කියලා. හරිද? මේ කියපු කතාව ඇත්තක්ද බොරුවක්ද කියලා. ළමයි එතකොට එයා ඒ 9ක් ගත්තොත් නෑදෑයින්ට කෝල් කර කියයි. අපේ පුතා ඒ 9. නැත්නම් අපේ දුව ඒ 9. නේ? ගමේ එහා ගෙදරට මෙහා ගෙදරට ගමේ කාට හරි කියයි. වැඩපොළ රැකියාව කරන ස්ථානයේදී පුතේ හරිම ආඩම්බරෙන් ඉන්න පුළුවන්. අපේ පුතා ඒ 9, අපේ දුව ඒ 9යි. දැන් මේ ඉස්කෝලේට යන්න පුළුවන්. නේද? අන්න එහෙමයි. එතකොට ළමයි මේ දෙමව්පියෝ මාර සතුටක් ලබනවා ඒකෙන්. හරිද? හැබැයි බැරි වෙලාවක්වත් ඔයා ෆේල් වුණා කියලා හිතන්න. අවුරුදු 11ක් ඉස්කෝල. හැබැයි ළමයි මේක මාර අමාරු වැඩක් හොඳේ. අවුරුදු 11ක් ඉගෙන ගත්ත. අවුරුදු 11ක ඉස්කෝලේ ගිහිල්ලා මේ O level ෆේල් වෙනවා කියන්නේ පුතේ මාර අමාරු දෙයක්. ඒක කරන්න බැරි දෙයක්. හොඳේ. කරන්න බැරි දෙයක්. හරිද? ඒත් සමහර වැඩෝ ඉන්නවා ඒක කරනවා. හරිද? කරන්න බැරි දෙයක් හොඳේ. හරිද? වැඩෝ ගාම තේරුම් ගන්න මොන જાතිය වැඩෝද කියලා. එතකොට අන්න එහෙම ෆේල් වුණොත් බැරලාක්වත් පුතේ බලන්නේ දෙමව්පියන්ට පාරක බහැලා යන්න. වැඩ කරන තැන ගිහිල්ලා ඉන්න බෑ. එහා පැත්තේ එක්කෙනා අහනවා කොහොමද පුතාට? කොහොමද දුවට? ගොළු වෙනවනේ ළමයි ඔයගේ දෙමව්පියෝ. අම්මයි තාත්තයි පුතේ ගොළු වෙනවා. ඒ වෙලාවට කට උත්තර නැති වෙනවා. පුදුම අසරණකමක් දැනේ ළමයි ඒ වෙලාවට දෙමව්පියන්ට. එහෙනම් ඇයි ඔයා ඒත් වගේ තත්වයකට පත් කරන්නේ? ඇයි ඔයා තවත් නායකාරයෙක් වෙන්නේ? තවත් නායකාරයෙක් වෙන්න එපා. තේරුණාද? තවත් නායකාරයෙක් වෙන්න එපා පුතේ. මේක පොඩ්ඩක් හරි. ඔන්න මම ඔයාලට එක පොඩ්ඩක් හරි ළමයි ඔයා මේ විච්ච දැන් දෙමව්පියන්ට තියෙන ණයෙන් පුතේ ඔයාට පොඩ්ඩක් හරි ගෙවා ගන්න ක්‍රමයක් තමයි මං කිව්වේ. තව ඉස්සරහට ක්‍රම එනවා ගොඩක්. මම මේවට කිව්වේ ඔයාට ලැබිච්ච පළවෙනි අවස්ථාව. මේක පුතේ පොඩ්ඩක් හරි ඔයාට මේක ඒ ගෙවා ගන්න තියෙන පළවෙනි අවස්ථාව තමයි මම කිව්වේ. හරිද? එහෙනම් මම හිතනවා හැම දරුවෙක්ම මේ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරලා. හරි මම ඇත්ත තමයි. මම අම්මටයි තාත්තටයි ණයයි. මේ ණය මම ගෙවන්න මම අම්මයි තාත්තයි කොහොම හරි මම මේ විභාගයේ හොඳට පාස් වෙලා පුතේ ඒ 9ක් අරගෙන හොඳට පාස් වෙලා
මං ඒ අම්මගේ අම්මවයි තාත්තවයි මම සතුටටපත් කරනවා. මගේ අම්මයි තාත්තයි මම අපහසුතාවයටපත් කරන්නේ නැහැ. නේද? පැහැදිලිද? අන්න එහෙම ළමයි මම හිතනවා ඔයා හොඳ දරුවෙක් විදිහට ඉදී කියලා. නැත්නම් හොඳ දරුවෙක් වෙයි කියලා. තේරුණාද? හොඳට විභාගයේ පාස් වෙලා හොඳ දරුවෙක් වෙයි කියලා. තමන්ගේ අම්මවයි තාත්තවයි සතුටටපත් කරමු. එහෙනම් පුතේ මම හිතනවා ඔයා අද ඉඳන් හිතාගනී කියලා මම මගේ අම්මටයි තාත්තටයි ආඩම්බරකාර පුතෙක් වෙනවා. ආඩම්බරකාර දුවෙක් වෙනවා කියලා හිතාගෙන මම හිතනවා පුතේ අද ඉඳන් ඔයා වැඩ කරන්න පටන් ගනී කියලා. බය නැතුව පටන් ගන්න පුතේ. බය නැතුව අද ඉඳන් පටන් ගන්න. එහෙම හිතාගෙන පටන් ගන්න ඔයාට වරදින්නේ නැහැ. අනිවාර්යෙන්ම ඔයාට පුතේ ඒ 9ක්ම ගන්න පාඩම් කරන්න පුළුවන් වෙනවා. අනිවාර්යෙන් ඒ සිතුවිල්ලෙන් හිතාගෙන පුතේ අද ඉඳන් පටන් ගන්න ඔයාට පුළුවන්.